මම දැක්කා e-cigarettes ඒ කියන්නේ charge කරලා සිගරට් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන් මේ cigarettes ගොඩක් මේ දේවල් ප්‍රමෝට් කරලා තිබුණා ඉස්කෝලේ ළමයින්ට තොග හම්බ වෙලා පොලිසියෙන් අල්ලලා නිවුස් වලට ගියා. ඉතින් මම හිතුවා කවුන්සලර් කෙනෙක් විදිහට මගේ වගකීමක් කියලා දුවල පුතාලව දැනුවත් කරන එක මොනවාද මේ සිගරට්ස් කියලා. ඉතින් මේවට ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා නිකොටින්. ඒ වගේම තමයි කොයිල් එක බර්න් වෙනකොට මේ වගේ දේවල් බර්න් වෙනකොට ඔයාගේ මොළයට අහිතකර දේවල් සිගරට්ස් විතරක් නෙමෙයි ඔයාලා පාවිච්චි කරන ඔයාලගේ අතරේ ට්‍රෙන්ඩ් වෙන සමහර වෙලාවට පියර් ප්‍රෙෂර් එක නිසා ඒ කියන්නේ යාළුවෝ පාවිච්චි කරන නිසා කොන් වෙන්න බැරි නිසා මෙන්න මේ වගේ එක එක දේවල් තියෙනවානේ පාසල් ළමයි තුල. ඉතින් මේක හරිම භයානකයි. ඔයාලගේ බ්‍රේන් එක mid 20s වෙනකන් ඩිවලොප් වෙනවා වර්ධනය වෙනවා. ඉතින් ඔයාලා මේවා පාවිච්චි කරන්න ගත්තම එකපාර ඔයාලට ඕනේ වුණත් නවත්ත ගන්න බෑ. භයානකම දේ තමයි මේකෙන් ඔයාලා ගොඩක් ඇඩික්ට් වෙන්න ගන්නවා. ඒක සයිකල් එකක් වගේ. ඔයාලට ඊට පස්සේ ඒක නැතුව බැරි වෙනවා. ඉතින් ඉස්කෝලේ යන ළමයින්ට ඔයාලගේ කන්සන්ට්‍රේෂන් නැති වෙනවා. දුවේ පුතේ ඔයාලට සමහර වෙලාවට ස්ලීප් ප්‍රශ්න ස්ට්‍රෙස් එක හැන්ඩල් කරගන්න බෑ. ඔයාලා දකිනවා ඇති අයියලා අක්කලා එහෙම නැත්නම් නංගිලා මල්ලිලා ගිහිල්ලා හරි අපරාධේ මේ සියදිවි හානි කරගන්නවා. ඒ මොකද එයාලට තේරෙන්නේ එයාලගේ මේ ඇඩික්ෂන්ස් නිසා පාවිච්චි කරන දේවල් නිසා සහ යාළුවෝ අතර මෙන්න මේ වගේ ගොඩක් දේවල් නිසා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් වුණාම ඔයාලගේ ගුරුවරු දැනුවත් කරන්න විශ්වාසවන්ත කෙනෙක් සමග කියන අම්මා තාත්තා එක්ක ඕපන් වෙන්න බය වෙන්න එපා. අම්මා තාත්තා වුණත් දරුවෙක්ව යාළුවෙක් වගේ ළඟින් තියාගන්න විස්තර දැනගන්න. මොකද සමාජය ඒ තරම්ම පිරිහිලා තියෙන. ඉතින්